පුරන් වෙලා යන්නම ඕනේ. රහතන් වහන්සේටත් රූප පේන්නේ කොහෙද? ඒත් හිතේ තමයි. ඒත් හිතේම තමයි පින්තුනේ. රහතන් වහන්සේට කියලා වෙනසක් නැහැ. උන්වහන්සේටත් හිතේම තමයි. නැවතේ බලාපොරොත්තුවක් නැති නිසා ඒ හිත පහළ නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. රූප පේන හිත පහළ නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මතුවට රූප පෙනීම සඳහා හිත හදන වැඩපිළිවෙලක් උන්වහන්සේ ගාව සිද්ධ වෙන්නේ නැහැ. හිතක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. මොකද හිතක් කියලා කියන්නේ ශක්තියමනේ. නැවත ඔබට හිතක් හදන්න නම් පින්දුන විපාකයක් පරිසම් දෙන්න ඕනේ. විපාක ශක්තියෙන් තමයි පින්දුන ඔබට හිතක් හටගන්නේ. උන්වහන්සේට රහතන් වහන්සේට පින්දුනේ රූපයක් පෙනීමේ, ශබ්දයක් ඇසීමේ, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දැනීමේ, යමක් ගැන සිතීමේ බලාපොරොත්තුවක් නැති නිසා රහතන් වහන්සේ කියලා ඔබ හඳුනන තැන මොකක් ඔය හඳුනන තැන පින්දුනේ හිත පහළ වීම උදෙසා ශක්තිය ගැබ් කරන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ.